මම ඔබට පෙන්වන්නේ පින්වතුනි ඔබ රක්ෂාවක්නේ කරන්නේ. රක්ෂාව කරන්නේ පින්වතුනි. මොකද ඔබට හිතන්නේ? ඒ කියන්නේ රක්ෂාව කරනවා කියන එකද ලොකු වෙන්න ඕනේ ජීවත් වෙනවා කියන කාලෙද ලොකු වෙන්න ඕනේ. ඔබට තේරෙන්නේ නේද? ඒ කියන්නේ ඔබ ගාව තියෙන වාහනයක් ඒක සර්විස් කරන කාලෙද ලොකු වෙන්න ඕනේ ඒක පදින කාලෙද ලොකු වෙන්න ඕනේ. ඒක පැයක් විතර ඩ්‍රයිව් කරනවා පැය 13ක් විතර හොදනවා නම් ඒක ගැලපෙන්නේ නැහැ නේ. ඔය ජීවිතේ ඔබට අයිති. ඔබගේ අම්මට තාත්තටවත් දුවට පුතාටවත් ඔය කාටවත් නෙමෙයි ඔබට අයිති. එන ඔබට අයිති ජීවිතය ගැන පින්වතුනි ටිකක් හිතලා බලන්න. ඔය ජීවිතේ රක්ෂා කරන්න කියලා. ඔබ පැය 13ක් වැය කරනවා. මෙතන නැති ඊට වඩා වැය කරන අය. හේතුව පින්වතුනි මේ 8-5 කියන්නේ සාමාන්‍ය රස්සාවනේ. ඒකට ඉතින් OT එකක් දෙකක් එහෙම දාගන්න බෑ පොඩ්ඩක් පැයක් දෙකක්වත් OT කරගන්න ඕනේ. තියෙන ප්‍රශ්න ටික විසඳ ගන්න විදිහක් නැහැනේ. ඒ තියෙන ප්‍රශ්න විසඳ ගන්න බැරි නිසා පින්වතුනි කරන්න දෙයක් නැහැ. පැයක් දෙකක්වත් තව අමතරව දාගන්න. පැයක් දෙකක් අමතරව දාගත්තාට පස්සේ පින්වතුනි දැන් ඔක්කොම 22ක් වුණා. ඊට පස්සේ තව පැය දෙකයි තියෙන්නේ පින්. ඒ කියන්නේ ඒ දවසේ ජීවත් වෙන්න බැරි වුණා. දැන් අපි බලමු ඊළඟ දවසේ ජීවත් වෙන්න පුළුවන්ද කියලා. ඊළඟ දවසෙත් ආයෙ ඔය විදිහටම පටන් අරන් පින්වතුනි ඔහොම ගියා. ඒ දවසෙත් ජීවත් වෙන්න බැහැ.